Ani mata sama. Hargai. Exam season is here. Hello lamai, welcome back to my YouTube channel. ඔන්න සෙකන්ඩ් ප්‍රොෆ් එකේ පළවෙනි එක්සෑම් එක පටන් ගන්න හදන්නේ හෙට ඉඳන්. මම දැන් හොස්ටල් එකට ආව ගෙදර ඉඳන් හෙට එක්සෑම් එක ඇනලයිස් නිසා. දැන් වෙලාව හරියටම 10:37යි. මම බඩු ගොඩාක් අරගෙන ආව මොකද මම හොස්ටල් එකේ ඉඳගෙන ඉන්න නිසා. මම ටික රගල්ලා කරලා රස කරලා එක්සෑම් එකට පාඩම් කරන්න පටන් ගන්න ඕනේ. මොකද හෙට තමයි එක්සෑම් එක තියෙන්නේ. තව පැය ගණනකින් එක්සෑම් එක තියෙනවා. දැන් වෙලාව 10ත් වෙලා උදේ 10ත් වෙලා. ටකාලා වැඩ කරන්න පටන් ගන්න ඕනේ. එහෙනම් මම එතන මට හොස්ටල් එකට එන්න චුට්ටක් පරක්කු වෙච්ච නිසා මම ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ. ඉක්මනටම බෑග් එක අස් කරලා පාඩම් කරන්න පටන් ගත්තා. අපිට එක්සෑම් පටන් ගන්නකොට අනිත් අයට එක්සෑම්ස් ඉවර වෙලා ඒගොල්ලෝ ගෙවල් වලට ගිහිල්ලා. ඒ නිසා ස්ටඩි ඒරියා එකේ කවුරුත් හිටියේ නැහැ. ඊළඟ දවසේ උදේ 8ට එක්සෑම්. ඔය ඉතින් පාන්දර 2ට විතර දැන් මේ සම්පූර්ණ කන්ටෙන්ට් එකම ඉවර කරගන්න බැහැ කියලා තේරිච්ච අවස්ථාව. ඔන්න ඔහොම දුකින් ඉන්නකොට තමයි මම දැක්කේ හොස්ටල් එකේ පූස් පවුල ලොකු වෙලා කියලා. ඔන්න එක්සෑම් එකේ ෆස්ට් ඩේ එක උදේම ලෑස්ති වෙලා කැම්පස් එකට ගියා. මේ ලාස්ට් මිනිට් ප්‍රෙපරේෂන්. අදහස නැහැ. තව කතා තමයි ඔයගොල්ලන්ගේ අදහස කිව්ව බොරු ටික. ඔයගේ අදහස කියන්නේ මොනවද? මේක සතුටුයි නර්ගයි. ඉතින් පළවෙනි දවසේ එක්සෑම් එක ඉවරලා සැප දුක සාම්බාර කරගෙන එළියට බහිනකොට මෙන්න දැන්සලා මේ පොසොන් කාලේ ළමයි. ඇත්තටම රජකින් මට දෙකක් දුන්නේ නැහැ. Hello. Good morning. හෙටත් මට එක්සෑම් මම කලින් කිව්වා වගේම so today's plan is to study and study. Dun, 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 dun. Let's go. පාඩම් කරන්න යන කලින් මම මගේ චූටි ස්ටෙප්ස් 3ක ස්කින් කෙයාර් රුටින් එක කරගෙන යනවා. මොකද මම ආසනය නිකන් පාඩම් කරනකොට තෙල් වගේ ගොඩක් මොන දේවල් ගාගෙන ඉන්න නිසා හරිම බේසික් ස්කින් කෙයාර් රුටින් එකක් තමයි කරන්නේ. ඒකට මම ගන්නේ මෙන්න මේ මගේ ડોක්ටර් ෂෙල් එකේ ඇලෝවෙරා ෂෙල් එකයි. මේ නියුට්‍රිජෙනාගේ අල්ට්‍රා ෂියර් ඩ්‍රයි ටච් සන්බ්ලොක් SPF 50+ PA++++ කියන සන්ස්ක්‍රීන් එකයි. මේ ජැනට් එකේ මෙන්න මේ වියන් එකේ ඔරෙන්ජ් ලිප් බාම් එකයි මම යූස් කරන්නේ. මේක නම් මම අලුතෙන් ගත්ත මම කලින් යූස් කරේ සෙන්ටර් ලයිෆ් සන්ස්ක්‍රීන් එක. මම මේක ගත්තේ සෙන්ටර් ලයිෆ් එක චුට්ටක් පොඩි නිසා නැත්නම් ඒක ගොඩක් හොඳයි. හැබැයි ඒක චුට්ටක් පොඩි නිසා මම මේක ගත්තා. එතකොට ඇති. අපි ස්ටඩි බ්ලොග් එක ගන්න කරන්නේ ස්කින් කෙයාර් ගැන මේ ඇති. ඔය ටික ඉක්මනට ගාගෙන මම ඉක්මනටම වැඩ කරන්න පටන් ගත්තා. එදා දවසම මම හොස්ටල් එකේ ඉඳන් වැඩ කරා. මොකද ඊළඟ දවසේ අපිට එක්සෑම්. ස්කින් කෙයාර් දැන් වෙලාව උදේ 6:00 විතර ඇති. ඔන්න මම වැඩ කරන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් වැඩ කරනකොට මේ වගේ ටේබල් එකක් හදා ගන්නවා. මේකෙන් මට දැනගන්න පුළුවන් මම කොච්චර පැය ගණනක් වැඩ කරාද කියලා. ඒ වගේම මේකෙන් මාව තව ටිකක් මොටිවේට් වෙනවා තව වැඩ කරන්න. නඩියරේකේ පැයකමාරක් විතර වැඩ කරලා ඊට පස්සේ මම එළියට ගියා පාඩම් කරන්න. ඒකාකාරී බවෙන් චුට්ටක් මිදෙන්න එපා ළමයි. ये सारे शोरों पे बस तेरा ही नाम है. आजा पास मेरे लिखे सो कहानियां तू जो साथ मेरे लगे जहां එකම විදිහට පාඩම් කරනකොට ළමයි මට චුට්ටක් කම්මැලි වගේ සම මාව පොඩක් ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඉතින් මම ඉඳගෙන පාඩම් කරනවා, කතා කර කර පාඩම් කරනවා, ලීලි පාඩම් කරනවා, ඇවිදවිද පාඩම් කරනවා. මේ හැම විදිහකටම මම පාඩම් කරනවා.
ඔය වෙලාවේදී උදේ 11:00 විතර ඒ වෙලාවේ තමයි මං කෑම ගන්න එළියට ගියේ. මං බ්‍රේක්ෆාස්ට් ලන්ච් දෙක අතර මැදි බ්‍රන්ච් එකක් තමයි ওই දවස් ටිකේදීම ගත්තේ. ඒක ළමයි ඉතාම නරක වැඩක් කියලා මටත් දවස් කිහිපයක් ගියාට පස්සේ තේරුණා. මං ඔහොම කරනවා කියලා දැනගත්තට පස්සේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් මට හොස්ටල් එකටම කෑම එව්වා. ඉතින් මං හරිම ග්‍රේට්ෆුල් ඒකට. ඉක්මනටම කෑම කාලා මෙන්න මෙයාලා ටිකක් දුන්නා. මෙයා දැන් ලොකු අයියා කෙනෙක්. මෙයාලා දැන් නංගිලා හරි මල්ලිලා හරි තුන් දෙනෙක්ම ඉන්නවා. මම මේ කාලේ ඉවරයි. දැන් කාලේ ඉවරලා ආයෙ වැඩ පටන් ගත්තා. මේක මම පාඩම් කරන්නේ කැබ් එකේ නෙමෙයි. මම පොතක හදාගෙන තියෙන නෝට් එක. ඒක පොත් මෙහෙම දෙකට වේදාගෙන තමයි නෝට්ස් හදන්නේ. මම අසයන්දේ පොතේ කුඩා අකුරු පිළිලා තියෙනවාට. මම මේකේ මෙහෙම අකුරු පිළිලා තියෙනවා හරිම සතුටුයි ඉන්නේ. නිකන් මේ ගොඩාක් ක්ලියර් වගේ. හැබැයි මෙහෙම ගොඩාක් ක්ලියර් වෙනකොට මට ආසයි. පොතේ ක්ලියර් වෙනකොට ෂොක්. මම පොතේ හිස්තන් තියෙනවා පොතේ ෆුල් අකුරු වලින් පිළිලා ඉතරලා වගේ කියනකොට මම කියන්නේ. එතකොට මට හිතෙනවා ප්‍රතිහා වෙලා මම හොඳට යූස් කරලා තියෙනවා කියලා නැත්නම් නිකන් අපි පිටුට ඉවර වෙලා නෙමෙයි කියලා. ටෙක්ස්ට් හරි. මේක කැට් එක්සෑම් එකක් නේ. එතකොට දිග essay questions එහෙම අහන්නේ නැහැ. ඉතින් ෂෝට් නෝට් එකක් තියෙන එක හරිම ඉෆෙක්ටිව් මේ වගේ වෙලාවකදී. සමහර පාඩම් වලට මම ෂෝට් නෝට් එකක් හදාගත්තා. හැබැයි හැම පාඩමෙම හදන්න මට වෙලා මදි වුණා. ඉතින් මම හිතාගත්තා ඊළඟ සෙම් එකේදීවත් හැම පාඩමකටම එදාම ෂෝට් නෝට් එකක් හදා ගන්නවා කියලා. ඔයා හරියට ෂෝට් නෝට් එක හැදුවොත් ඔයාට ස්ලයිඩ්ස් ගානක් දිග ප්‍රසන්ටේෂන් එකක් පිටු එකකට දෙකකට හදාගන්න පුළුවන්. අපි වෙස්ටර්න් සබ්ජෙක්ට්ස් උයි ආයුර්වේද සබ්ජෙක්ට්ස් උයි දෙකම ඉගෙන ගන්නවානේ. එතකොට ආයුර්වේද සබ්ජෙක්ට්ස් වල අපිට තියෙනවා ශ්ලෝක පාඩම් කරන්න. ඒව මං කීකියක් පාඩම් කරනවා ඊට පස්සේ ලියලත් බලනවා. ඉතින් මතකද කියලා. Totally fine. I don't know why it's coming out all loud and squeaky, because really, I'm fine. අනිත් එක ළමයි මේ අන්තිම මොහොතේ පාඩම් කරනකොට මම කරන තව දෙයක් තමයි ප්‍රශ්න වලින් පාඩම් කරන එක. මුළු පාඩමම රිවයිස් කරන්න ටයිම් මදි නම් ඒ පාඩමෙන් පාස් පේපර්ස් වල අහලා තියෙන ප්‍රශ්න බලලා මේ ප්‍රශ්න වලට උත්තර හොයලා පාඩම් කරන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට ආයෙ රිපීට් කරන්නේ පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්නම තමයි. ඔන්නම වැඩ කර කර ඉඳලා මං ආව චුටි රෙස්ට් එකක් ගන්න. රෙස්ට් එකක් කියන්නේ හවස තේකත් අරගෙන මං ආව ගෙදරට කෝල් එකක් ගන්න. මේ කාලෙට එක්සෑම් ඉවර වෙනකම මං ඉන්නේ හොස්ටල් එකේ. එතකොට අර තොරතුරු සංනිවේදනය හරියට වෙන්නේ නැහනේ. ඉතින් මං දුරකථන මාර්ගය ඔස්සේ සියලු තොරතුරු මගේ ගෙදරට සංනිවේදනය කරනවා. කාමරේ පෑන් එක කැඩුනා. එක්සෑම් එකට කලින් දවසේ රෑ එක්සෑම් එකට යන ගමන් එක්සෑම් එකට ගිහලා එන ගමන් මොනවද මම පාඩම් කරේ මොනවද එක්සෑම් එකට ඇහුවේ මොනවද මම ලිව්වේ මොකද මට අමතකුනේ මේ වගේ එකී මේකී නොකී සියලු දෑ සහිත සම්පූර්ණ රිපෝට් එකක් මම අපේ අම්මටයි තාත්තටයි දෙනවා. වෙස්ටිබර කාලගුණයත් එක්ක පාඩම් කරන්න බොහොම අමාරුයි. ඉතින් මං ආව ඇතුළට 3:50 වෙලාව මට තව පැය ගානක් තියෙන එක්සෑම් එකට හෙට තමයි එක්සෑම් එක තියෙන්නේ මට තව ටිකක් තියෙනවා පාඩම් කරන්න මට දැන් මෝර්නිංగ్ පර්සන් නත් නයිට් පර්සන් නත් මට දැන් කිසිම choice එකක් නැහැ මට ෆුල් ඩේ පර්සන් වෙලා තියෙන්නේ කොළොන් තරම් දැන් පාඩම් කරන්න ඕනේ කවුරුත් නැහැ ස්ටඩි ඒරියා එකකින් මම විතර ස්ටඩි ඒරියා එක මට මගේ තමයි දැන් තියෙන්නේ කොහොමද ස්ටඩි ඒරියා එකේ ඉඳගෙන හරි දැන් කොහොමද පාඩම් කරගන්න ඕනේ මේක කොහොමද පාඩම් කරගන්න ඕනේ මට දැන් අර පාඩම් කරපුවත් මට ෂුවර් නෑ මතකද කියලා que se
तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया 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 पागल करे तेरी हर अदा මං ඉතින් බලලා ඉවර කරපු PDF වලට මේ වගේ ටික් කරගන්නවා. ඒකට මට සතුටුයි නිකන් රතු පාටින් ලොකු ටික් එකක් දාගත්තාම මට ඒක දැක්කම හිතෙනවා හරි මං ටිකක් බලලා කියලා. ඒ වගේම ටිකක් යාලට යනකොට බලපු නැති එකක් තියෙනවා. ඉතින් ඒව තමයි මේ පය ගන්න ඇතුළත මම බලා ගන්න ඕනේ. It's dinner time. මං කලින් කිව්වලම මේ එක්සෑම් කාලේ දිගටම මම බ්‍රන්ච් එකක් තමයි ගත්තේ කියලා. අනිත් එකට පාඩම් කරනකොට රැට එන්නේ පොඩි බඩගින්නක්. අන්න ඒකටත් මං හැමදාම කෑම හරි බන් එකක්. ඉතින් ওই ෂෝට් ඉට්ස් කාලා හරි රුධිරයට කන්නේ නැතුව ඉඳලා ওই විදිහේ රූටින් එකක් ගත කරලා ඊට පස්සේ ළමයි මාව අසනීප වුණා. ඒ නිසා එක්සෑම් කාලේට කන්නේ නැතුව නම් ඉන්න එපා. මොනවා හරි හොඳ දෙයක් කන්න. හයි රැට කාලේ ඉවරයි. දැන් තියෙන්නේ පාඩම් කරන්න. මේ දවස්වල තියෙන ඉතින් හොස්ටල් එකට වෙලා කනවා, පාඩම් කරනවා, ආයි කනවා, ආයි පාඩම් කරනවා. ඔය වගේ රුටින් එකක් තමයි. තව චූටි වෙලාවක් මට තියෙන එක්සෑම් එකට මේ වෙලාවේ කරන්න තියෙන රිවිෂන් එක කරගන්නවා. හෙට තියෙනවා ඔස්පි එකක්. ඔස්පි එකක් කියලා කියන්නේ මෙහෙම ස්පොට් ටෙස්ට් වගේ ස්පොට් ටෙස්ට් එකක්. ඒ කියන්නේ ස්පොට්ස් 10ක් තියෙනවා. ඒක ස්පොට් එක අපි විනාඩි 6ක් ඉන්න පුළුවන්. එතන එක එක දේවල් තියලා තියෙනවා. එතකොට ඒවා අපිට අඳුර ගන්න එහෙම තියෙන්නේ. අනිස්තර කියන්නම්කෝ. ස්ට්‍රෙස් රිලීස් වෙනත් එක අපි සින්දුවක් කියමු. මට වැඩි හයියෙන් කියන්න බෑ මොකද මම හොස්ටල් එකේ ඉන්න නිසා. මොකද මෙහා පැත්තේ තව රූම්ස් තියෙනවනේ. හිමින් කියමු. කිරි කුඩු මාගේ නිදි කැට බින්දේ කවුරු එවිල්ලාගේ මනලෝල වෙතා මනමාල කතා රැනින්ද තමා දන්නේ පරිශාරී වරෙන් යක්කු බිර හඬවන් තුම්මල වරම අරන් රත්මල් නිලලා මල්මාල ගුතා හත්මාලු හොයා තිව්වේ. හැබැයි මේක මෙහෙම තනියම ඉන්නකොට රෑට කියන්න හොඳ සින්දුවක් නෙවෙයි නේද? කමන්නේ. දැන් හරි මේකත් මම කියන්නම්කෝ. මට ඇත්තටම දැන් ටිකක් පොඩක් මොනවාරි කතා කරන්න ඕනේ වගේ. ඒකයි මම මේවා කියන්නේ. මගෙන් නංගි කෙනෙක් අහලා තිබුණා කීපතාවම හොස්ටල්ස් ගැන කියන්න කියලා. හොස්ටල්ස් ගැන කියන්න තියෙන්නේ අපිට හොස්ටල් හම්බෙන්නේ කැම්පස් එකෙන්. සොරි කෝල් එකක් ආවා. හොස්ටල්ස් අපිට හම්බ වෙන්නේ කැම්පස් එකෙන් ෆස්ට් ඉයර් එකේ ෆයිනල් ඉයර් එකේ. අනිත් අවුරුදු වල හම්බ වෙනවා ස්පෝර්ට්ස් කරන කට්ටියට අනිත් අවුරුදු වල ගන්න පුළුවන්. එතකොට මෙතන ගොඩක් අඩු ආදායම්ලාභී කට්ටියටත් හම්බ වෙනවා. හොස්ටල් කියන්නේ අපිට ෆස්ට් ඉයර් එකේ අපිටත් හම්බුණා. හොස්ටල් එකට ඉතින් හරිම ෂෝක්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට සේෆ්ටි එක තියෙනවා. මොකද එතන සිකියුරිටිලා ඉන්නවා. ආන්ටි කෙනෙක් ඉන්නවා. හොස්ටල් එකේ වෙනම මිස් කෙනෙක් ඉන්නවා. මේ ඉතින් ඒ නිසා අපිට සේෆ්ටි එක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. හොස්ටල් එකේ අපි මම හිටපු හොස්ටල් එකේ තට්ටු 4ක් තිබුණා.
අපි හිටියේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ රූම් එකක. 4 දෙනෙක් එක රූම් එකක ඉන්නවා. මම රෙකමන්ඩ් කරනවා හැමෝටම හොස්ටල් එකට ඕගොල්ලන්ට එන්න chance එක තියෙනවා නම් අනිවාර්යෙන් හොස්ටල් ඉන්න එක්ස්පීරියන්ස් එක ගන්න. මගේත් ෆස්ට් ටයිම් තමයි හොස්ටල් එකක හිටියේ කැම්පස් ආවට පස්සේ. ඔගොල්ලෝගේ මේ යාළුවොත් එක්ක මොකද ෆස්ට් ඉයර් එක කියන්නේ හැමෝම අලුත්නේ. එතකොට යාළුවොත් අලුතෙන් අඳුර ගන්න තියෙන. එතකොට ඒ යාළුවොත් එක්ක එකට එකතු වෙලා පාඩම් කරන්න. එතකොට එක්සෑම්ස් කාලේට හරිම ලේසි. මොකද කට්ටියත් එක්ක එකට දන්න දේවල් අහගන්න මේ හැමදේම කරන්න පුළුවන්. හැබැයි මම නම් චුට්ටක් තනියෙන් පාඩම් කරන්න තමයි කැමති. හැබැයි ඒකට හොස්ටල් එනකොට හරිම ෂෝක්. ඒකට දන්න දෙයක් තිබුණා ටක් ගාලා අහගන්න පුළුවන්. අපි සමහරලාට ওই කැම්පස් එකේ එක මේ දේවල් ඔය බාහිර දේවල් වලට හදන්න ඕන දේවල් ඒව එකට හදනවා, සින්දු කියනවා, ඒක දේවල් කරනවා. ඉතින් හොඳ එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. අපේ හොස්ටල් එකේ කෑම හදන්න බෑ. මම හිතන්නේ හැම හොස්ටල් එකකම ඒක බෑ. රජයේ හොස්ටල් මේ කැම්පස් වල හොස්ටල්ස් වල නීති තියෙනවා. ඒ කියන්නේ උදේ මේ වෙලාවට එන්න ඕනේ, මේ වෙලාවට යන්න ඕනේ, 9ට කලින් එන්න ඕනේ. මෙහෙම පොඩි මේ නීති ටිකක් තියෙනවා. ඒ වගේම අපි එළියට යනකොට හැමදාම මේ පොතක සයින් කරලා යන්න ඕනේ. අතුරට එනකොට ආයෙ එක සයින් කරන්න ඕනේ. ගෙදර යනකොට ඒක වෙනම පොතක ලියලා යන්න ඕනේ. දැන් මොන හරි කැම්පස් එකේ ඉවෙන්ට් එකක් තිබුණොත් එහෙම එතකොට ඉන්නවට රෑ වෙනවනම් 9ට වඩා පරක් වෙනවනම් ඒකට කලින් ඒක කියලා අපිට එක්ස්කියුස් කරලා ඒක කලින් අවසර ගන්න පුළුවන්. එහෙම අවසර අරගෙන පරක් වෙලා වුණත් එන්න පුළුවන්. හැබැයි අවසර ගන්න ඕනේ නැත්නම් එන්න දෙන්නේ නැහැ. මුල් කාලේ අපි ෆස්ට් ඉයර් එකේ මුලින්ම ගියපු දවස්වල අපිට පුරුදු නැති නිසා අපේ පිරිමි ළමයි ආවා අපිත් එක්ක කැම්පස් එකේ ඉඳන් හොස්ටල් එකට අපිව බස්සන්න හැමදාම පිරිමි ළමයි ආවා. ඒ කියන්නේ එක ගර්ල්ස්ලා වෙනම කණ්ඩායම් වලට පිරිමි ළමයි දෙන්නෙක් විතර අපිත් එක්ක ආවා. ඊට පස්සේ අපි තනියම යන්න පුරුදු වුණා. හොස්ටල් එකට එනකොට එන පාර දිගට මේ කඩවල් තියෙනවා. අපි ඉතින් කෑම ගන්නවා. කෑම අරගෙන ඇවිල්ලා කනවා බොනවා වැඩ කරනවා. ඉතින් ඕක තමයි ඒව කාලේ කරන්නේ. ඉතින් දැනුත් එහෙම තමයි. හොස්ටල් ගැන ඉතින් ඔය ටික තමයි. සේෆ්ටි ගැන ප්‍රශ්නයක් නෑ. අපේ හොස්ටල් එකට එහා පැත්ත පිටිපස්සේ තව අපේ සීනියර්ස්ලා අක්කල එහෙමත් හිටියා. ෆයිනල් ඉයර් අක්කල හිටියා. හොස්ටල් එකේ කැන්ටින් එකක් තියෙනවා. වෙනම කිචන් එකක් තියෙනවා. හැම ෆ්ලෝර් එකකටම වෙනම කිචන් එකක් තියෙනවා. හැම ෆ්ලෝර් එකකටම වෙනම වොෂ්රූම්ස් තියෙනවා. ඔය වගේ තමයි. ඔය ටික තමයි හොස්ටල් ගැන විස්තර. තව මොන හරි මට නොකියවිච්ච දෙයක් තියෙනවා නම් අහන්න. මම පාඩම් කරන ගමන් කියන නිසා සමහර දේවල් අමතක වෙන්න පුළුවන්. ළමයි ඔයගොල්ලෝ මට අද සමාව දෙන්න ඕනේ හැම දෙයකටම. මොකද මට විභාගේ. එතකොට මට මොලේ ටිකක් අවුල්. ඒ නිසා ඔයගොල්ලෝ මට හැමදේම සමාව දෙන්න. සදී පැහැදිලි ලෑස්ති වෙලා ඉන්න. අයියෝ මේ එළිය හොන් ගන්නවා මට කරන්න දෙයක් නැහැ. මොකද මට මේ කරන්න දෙයක් නැහැ. අනේ මට සමාව. ඕකේ. එහෙනම් ආයෙත් වැඩ කරන්න. එදා පාඩම් කරනකොට රෑට එන පොඩි බඩගින්නට මම බිව්වේ ඔන්න ඕක. PNS එකේ අයිස් කොෆි එකටයි මටයි තියෙන ආත්මීය බැඳීමක් ළමයි. මොකද මං ඉස්සර ඉස්කෝලේ යන කාලේ තමයි ඕක තමයි බොන්නේ බඩගින්නක් ආවා. හරි. දැන් මගේ ගැන ගොඩක් දේවල් කියවනේ. දැන් මට ඕගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝගේ මොනවද ස්ටඩි ටිප්ස්, ඕගොල්ලෝ කොහොමද පාඩම් කරන්නේ, ඕගොල්ලෝ කොහොමද දේවල් මතක තියාගන්නේ, ඕගොල්ලෝ ෂෝට් නෝට්ස් හදනවද? සමහර ෂෝට් නෝට්ස් හදන්නේ නැහැ. මං ඉස්සර ෂෝට් නෝට්ස් හදුවේ නැහැ. මං ඉස්සර මට බයයි වගේ ෂෝට් නෝට්ස් හදනවා. මට හිතෙනවා ඒක මොනවා හරි මිස් වෙයි කියලා. හැබැයි දැන් නම් මම ෂෝට් නෝට්ස් හදනවා. इशारों पे बस तेरा ही नाम है. ඔන්න මම දැන් ඩිග්‍රී එක ගැන කියන්නයි යන්නේ. අපිට ප්‍රොෆෙෂනල් ඉයර්ස් 3ක් තියෙනවා. ෆස්ට් ප්‍රොෆෙෂනල් ඉයර්, සෙකන්ඩ් ප්‍රොෆෙෂනල් ඉයර් and තර්ඩ් ප්‍රොෆෙෂනල් ඉයර්. මේ ඉයර්ස් තුනෙන්ම පස්සේ ඉන්ටර්න් එකක් කරලා තමයි අපි ජොබ් එකට යන්නේ. එතකොට ඩිග්‍රී එක අවුරුදු 5යි, ඉන්ටර්න් අවුරුද්දයි ඔක්කොම අවුරුදු 6ක් තියෙනවා. ෆස්ට් ප්‍රොෆ් එකට අවුරුදු 1.5යි, සෙකන්ඩ් ප්‍රොෆ් එකට අවුරුදු 1.5යි. එතකොට ෆස්ට් ප්‍රොෆ් එකේ සෙමිස්ටර්ස් 3ක් තියෙනවා, සෙකන්ඩ් ප්‍රොෆ් එකේ සෙමිස්ටර්ස් 3ක් තියෙනවා. දැන් මම ෆස්ට් ප්‍රොෆ් එක ඉවර කරලා ඉන්නේ. එතකොට මම මේ ලියන්නේ සෙකන්ඩ් ප්‍රොෆ් එකේ ෆස්ට් සෙම් එකේ අන්තිම එක්සෑම් එක. හැබැයි මේ ප්‍රොෆෙෂනල් ඉයර්ස් විදිහට යන සිස්ටම් එක දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් අලුතෙන් එන බැචස් වලට ලෙවල්ස් විදිහට තමයි සිස්ටම් එක හැදලා තියෙන්නේ. ඒ කියන්නේ එක ලෙවල් එකක් අවුරුද්දක්. ඔයා මේ ඩිග්‍රී එක කරන්න කැමතින් ඉන්නවා නම් හොඳට පාඩම් කරන්න බලාගෙන ඉන්න. මොකද අපිට වෙස්ටර්න් සබ්ජෙක්ට්ස් උත් ඉගෙන ගන්න තියෙනවා, ආයුර්වේද සබ්ජෙක්ට්ස් උත් ඉගෙන ගන්න තියෙනවා. ඊට අමතරව අපි පාරම්පරික වෙදකම ගැනත් ඉගෙන ගන්නවා. අපිට ශ්ලෝක පාඩම් කරන්න තියෙනවා. ඉතින් මේ වගේ ලොකු කන්ටෙන්ට් එකක් ඉගෙන ගන්න තියෙනවා අපිට මේ ඩිග්‍රී එක ඇතුලේ. ඒ වගේමයි එක්සෑම් සිස්ටම් එකත් හරිම ටෆ් විදිහට තමයි යන්නේ. හැබැයි මේ හැම මහ
මහන්සියක්ම වර්ත් කියලා අපිට හිතෙන්නේ අපි patient කෙනෙක් ආවට ගියාම අපි clinicals ගියාම දකිනවා අපේ doctorsලා කොහොමද patients එක්ක ගනුදෙනු කරන්නේ කියලා. patientsලා හරීම grateful අපි ඒගොල්ලන්ට බෙහෙත් කරනවාට ඒගොල්ලන්ට treat කරනවාට සමහර අම්මලා එහෙම අත් දෙක එකතු කරලම කියනවා පින් සිද්ධ වේවා දොස්තර නෝනා කියලා අපි treatment එකක් කරාම. ඉතින් ඔයත් රෝගියෙක්ව සුවපත් කරලා සතුටු වෙන්න කැමති කෙනෙක් නම් ඔයාගේ වගේම ඔයාගේ වටපිටාවේ ඉන්න අයගේ නිරෝගීකම් පවත්වා ගන්න උදව් වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම එන්න. එක්සෑම් එක අමතක වුණානේ. ඔය බලන්නකෝ මම බෙරක ගා පාඩම් කර කර ඉන්නේ තාම. ඔය දවස්වලමයි මම රාව වෙනකන් ඉඳලා ඊට පස්සේ ඊළඟ දවසේ උදේ නැගිටලා වැඩ කරා. හැබැයි මම ඒවා වීඩියෝ කරේ නැහැ. මොකද එක්සෑම් එක පැය දෙක තුනකින් දිනකට වීඩියෝ කරන්න මතක් වෙන්නේ නැහැ නේ. good night bye ළමයි කියන්න ඔයගොල්ලෝ හැංගීම. පේපරේ හොයාගෙන ඉන්න බලන්න මන් ඩිප්‍රෙෂන් හෙඩේක් දැන් අයිස්ක්‍රීම් දන්සලට ගිහිල්ලා ඉන්න. දැන් අපි යනවා මඤ්ඤොක දන්සලට. හෙට අපිට තියෙනවා එක්සෑම් එකක්. ඒක තියෙද්දි අපි දැන් දන්සල වදින තමයි මේ යන්නේ. එදත් ළමයි අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලකුයි මඤ්ඤොක දන්සලකුයි දෙකක්ම. ඒකත් වැඳගෙනම ඊළඟට අපි ගියා ඊට පස්සේ දවස් තියෙන සබ්ජෙක්ට් එකට පොඩි කුප්පියක් අතගන්න. හයි එක්සෑම් එක ඉවර කළා මං ආවා. දන්න දේවලුත් තිබුණා නොදන්න දේවලුත් තිබුණා. මේ ලෝකෙත් මම නොදන්න දේවල් ගොඩක් තියෙනවානේ. ඉතින් නොදන්න දේවලුත් තිබුණා. නිකන් කියලා කියන්න බෑ. නිකන් කියලා කියන්න පුළුවන් කියලා මම හිතනවා. තාම එක්සෑම් එක ඉවර නෑනේ. ඒ නිසා මම දැන් වීඩියෝ එක නවත්තනවා. මාව subscribe කරන්න, like කරන්න, share කරන්න. මම මధుර කරනවා. ඔයාලත් අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව මං වගේ මං වගේ අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව කලින් ඉඳන් පාඩම් කරන්න. පාඩම් කරලා exams වලට හොඳට ලියන්න. ආයින කියලා කියන්න පුළුවන් ලියන්න. Okay. Bye.